bagi kawasan. Lalu kita kami bagi mana manusia yang bagi bagi arah kawasan. ඔන්න අපි යාපනයේ සම්පූර්ණ ගමන ඔයගොල්ලන්ට දාන්න ටිකක් පරක් වුණා. මොකද අපේ රටේ පහුගිය දවස්වල වෙච්ච කේදවාචකේ නිසා මේ ගම් වතුර තත්ත්වය නිසා. ඉතින් ඕගොල්ලන්ට ඔන්න මං අද අරගෙන ආවා අපි යාපනයේ කරපු සංචාරයේ සම්පූර්ණ ගමන. ඉතින් අපි ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් තමයි මේ යාපනයේ යන්න පටන් ගත්තේ. ඉතින් මේ ට්‍රේන් එක ගල්කිස්සට එන්නේ 5:30ට පමණ. මට හරියටම මතක නෑ මම යටින් දාන්නම් වෙලාව ඔයගොල්ලන්ට හරියටම. ඉතින් මේ ඉන්ටර්සිටිය ඉතින් මේ ට්‍රේන් එක හරිම කම්ෆර්ටබල් ට්‍රේන් එකක්. ඒ වගේම ක්ලීන් පහසුයි ගමන් යන්න හරිම සැප පහසු ට්‍රේන් එකක්. ඉතින් මේ ඕනට පේන්නේ ට්‍රේන් එක ඇතුළ. ඉතින් හරිම සේෆ්ටි ගමන ට්‍රේන් එක යනවද කියලා නෑ. ඒ තරම්ම කම්ෆර්ටබල් හරිම පහසු ට්‍රේන් එකක්. ඉතින් අපි මේකේ කලින් බුක් කරගන්න ඕනේ ට්‍රේන් එක. ඉතින් අපි ගිහලා අපේ සීට් නම්බර්ස් හොයාගෙන සීට් නම්බර්ස් වල වාඩි වුණා. ඉතින් මේකේ ගොඩාක්ම එහෙම සෙනගක් නෑ, ක්‍රවුඩ් එකක් නෑ. අපිට පහසු විදියට නිතාසේ අපේ ගමන යන්න පුළුවන්. ඉතින් මේ ට්‍රේන් එකේ යනකොට දෙපැත්තේ තියෙන පරිසරය හරිම සුන්දරයි. අපි යන්නේ මේ යාපනයේද කියලා හිතන තරමට හරිම සුන්දර වටපිටාවක් තිබ්බේ. මේ දවස්වල අර වියලි කාල ගුණේ පහව ගිහිල්ලා වර්ෂාපතේ නෑ දැහැලෙන කාලේ. ඒ නිසා කොළ පාටින් හතර වටේම දළු දාලා තියෙනවා. ඔන්න ඉතින් අපි පැය 6ක 6මාරක වගේ ගමනකින් පස්සේ යාපනයේ දුම්රිය ස්ථානට ළඟා වුණා. යාපනයේ ඉඳන් අපි නවතින හොටෙල් එක දක්වා අපි පික්නියකින් තමයි ගමන් කරේ. මොකද අපි ඒ නවතින හොටෙල් එක තෝරගෙන තිබ්බේ දුම්රිය ස්ථානයේ අවටමයි. මොකද අපිට අපේ ගමන් වලට පහසු නිසා ආපහු දුම්රියට එන්න පහසු නිසා. කියන්න පුදුම දැන් මේකට මොකක් හරි මට මගේ channel එකට අපි මේ යන ගමන් එකක් කියන්න මොකක්ද අපි දැන් 7 පැක් කරලා යනවා අපි ආවේ ට්‍රේන් එකේ අපි මාගේ අපිට ට්‍රේන් රයිඩ් එක අපි මාරම සැටිස් දැන් ඉතින් ලස්සනයි නේ පරිසරය ඔව් ලස්සන පරිසරයක ආවේ ඔව් මේ කාලේ ප්‍රශ්නාවන්ත ලෙස වැහැලා තිබ්බ මේ යට වෙලා අපි එන හරි යට වෙලා තිබ්බා කල්චර් එක මේ අපි දැන් යන්නේ නවදින තැනට නේ අපේ හොඳට දැන් ස්ටේෂන් එකේ ඉඳන් යන්නේ මේ නවතින තැනට ඔන්න අපි ආවා දවල් ආහාරය ගන්න මලයාලම් කැෆේ එකට. ඉතින් යාපනයේ යන හැමෝම නොවරදවාම යන තවත් තැනක් තමයි මලයාලම් කැෆේ. ඔයගොල්ලෝට යාපනයේ රහට යාපනීස් ස්ටයිල් එකට කන්න ඕන නම් මලයාලම් කැෆේ එකට අනිවාර්යෙන්ම යන්න වෙනවා. කෙසෙල් කොලේ කන අත්දැකීම අපිට ගන්න පුළුවන් මේ මලයාලම් කැෆේ එකට ආවොත්. ඉතින් කෑම නම් ඇත්තටම රසයි. හැබැයි කියන්න ඕනේ පිරිසිදුකම ගැන අපිට සහතික කරන්න බෑ. මොකද 100% පිරිසිදුයි මෙතන පිරිසිදුයි කියලා අපිට කියන්න බෑ. අපි දැක්කා ගොඩාක් අය Facebook එකේ එහෙම දාලා තියෙනවා මෙතන පිරිසිදු නෑ කියලා. ඉතින් අපි ගිය වෙලාවෙත් එහෙම ලොකු පිරිසිදුකමක් තිබ්බේ නෑ. අපිට 10න් 6ක් වගේ දෙන්න පුළුවන්. මොනවා වුණත් ඒක වෙනම අත්දැකීමක් යාපනයේ රහට කන්න පුළුවන්.
අපි ආවේ යාපනයේ පුස්තකාලයට. කොහොමද යාපනයේ සංචාරේ මුලින්ම ආපු ස්ථානේ තමයි මේ මහජන පුස්තකාලය. මේ අපි මෙතනින් ඇතුළු වෙලා බලමු මහජන පුස්තකාලය මොන වගේද කියලා. හරි ඔෆ් කරගන්න. දැන් යාපනයේ පුස්තකාලයට කියන්නේ යාපනයේ පුස්තකාලේ නම් මේ යාපනයේ පුස්තකාලය ඇතුලේ වීඩියෝ කරන ඡායාරූප ගන්න මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. එහෙම්ම අපි යාපනයේ පුස්තකාලය ඇතුලේ බලලා අපි ආවා යාපනයේ බලකොටුව බලන්න. යාපනයේ ඇතුලේ යාපනයේ කොටුව. යාපනයේ කොටුව ඉස්සරහා මේ කලපුව හරි ලස්සනට පේනවා. ඊට කලින් මං ආවා මේ යාපනයේ කොටුවේ පොඩ්ඩක් වටේ ඇවිදලා බලන්න. ඉතින් එහෙනම් අපි යමු යාපනයේ කොටුව මොන වගේද මේ පැරණි පෘතුගීසි ඉදිකරුමේ කොටුව මොන වගේද කියලා බලන්න අපි එන යන්න. ඉතින් අපි යාපනයේ කොටුවට එනකොට මේ ඉර බහගෙන යන වෙලාව. ඉතින් මේ වෙලාව තමයි යාපනයේ කොටුව බලන්න සුදුසුම වෙලාව. හරිම ලස්සනයි යාපනයේ කොටුව මේ වෙලාවට. මේවා ඉදිරියලගෙන මේ මයින් පොරල් පරමන සමහර විතර පොරල් පරමන ඒ උදේම මම ඉගෙන ගන්න පස්සේ ගාගෙන හදලා මේ ඔක්කොම ඒ පොරල් පරවලින් හදලා ඉන්නේ මේ අපේ කට්ටියව නම් වෙන කොටලා ගිහලා තියෙන්නේ. යාපනයේ බලකොටුව හදලා තියෙන්නේ පෘතුගීසින් විසින්. 1625 දී මෙම බලකොටුව ඉදිකලා කියලා මේගොල්ලෝ සලකනවා. මේ බලකොටුව නැවත ලන්දේසින් විසින් 1680 දී අලුත් ඇරියා කරලා තියෙනවා. ඉතින් මේක හදලා තියෙන ද්‍රව්‍ය ග්‍රැනයිට් පාෂාණ වලින් කියන තමයි මේගොල්ලෝ කියන්නේ. වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලගත්තනේ. ඒ අල්ලගත්තට පස්සේ සිය හමුදාව රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ඔලිවේරා යටතේ 1619 දී මෙම යාපනයේ බලකොටුව ඉදිකරා කියලා සඳහන් වෙනවා. ඉතින් පහුගිය යුද්ධ සමයේදී මෙම යාපනයේ බලකොටුව විශාල ලෙස හානි සිදු වෙලා තියෙනවා. අපිට බලකොටුවට ගියාම දැක ගන්න පුළුවන් ඒ යුද්ධ කාලෙදී වැදුන උණ්ඩ සෑහෙන විශාල ප්‍රමාණයක බිත්තිවල තියෙනවා. ඉතින් මේ අපේ දකුණු පැත්තේ යාපනයේ කොටුව. යාපනයේ කොටුව බලලා එහෙම ඉස්සරහා පිළිවෙන ලස්සන view එකක්. මේක තමයි යාපනයේ කලපුව. ජැෆ්න ලැගුන් එක. ඉතින් මේ ඉස්සරහෙන් අපිට පේනවා ඉස්ස කොටුව. ඔය පොඩි පොඩි ගෙවල් වගේ තියෙන්නේ. ඔය ඉතින් ඕක තමයි මේ ඉස්ස කොටුව. හරිම සුන්දර පරිසරයක් තමයි තියෙන්නේ මේ. මේ වැහි අඳුරත් එක්ක අපිට පේන්නේ අර මේ ඉර බහගෙන යන දර්ශනේ නැත්තම් ඉර බහගෙන යන දර්ශනේ මේ බලන්න තමයි අපි ආවේ. ඉතින් අවාසනාවකට ඒක බලන්න උන්නේ නැහැ. මොකද අර වැහි අඳුරත් එක්ක මේ ඉර නැහැ, පේන්නේ නැහැ. ඉර මං හිතන්නේ වෙලාව 4:15.
ඉස්සරහින් තියෙන ඉර වලාකුළු වලට වැහිලා. මේ අපිට කොටුව ඇතුළේ ගිහිල්ලා මේ කලපුවට ආවේ. ඒක ගොඩක් දැන් අපිට මේ ආරක්ෂක හේතුන් මත වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. කොටුව ලයිබ්‍රරි එක ඒ වගේ දේවල් විවිධ ආරක්ෂක හේතුන් මත අපිට මේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒක ගන්න දෙන්නේ නැහැ. ඒතර මේ කලපුවට හවුස් පරිසරය මාරම ලස්සනයි. යාපනයේ තියෙන පැරණි ගොඩනැගිලි අතරින් එකක් තමයි මේ මන්ත්‍රී මාලිගය. එහෙම නැත්නම් දෙමළ භාෂාවෙන් මන්ත්‍රී මානයි. ඉතින් මේ ගොඩනැගිල්ල ගැන එක එක අදහස් දක්වනවා. සමහරු කියනවා මේ ගොඩනැගිල්ල බිසවරුන්ගේ වාසස්ථානය සඳහා යොදාගත් එකක් කියලා කියනවා. සමහරු කියනවා මේක සංගිලිය රජවරුන්ගේ මාලිගාව විදිහටත් යොදාගත්තා කියලා කියනවා. කෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ 13 සිට 17 වන කාල සීමාව තෙක් ලංකාවේ උතුරු ප්‍රදේශයේ වාසය කර ආර්ය චක්‍රවර්ති රජවරු සිය මාලිගා ගොඩනගාගත් ස්ථානය පිළිබඳ පැහැදිලි සාධක දක්නට ලැබෙන්නේ නැහැ. ඒක පුරාවිද්‍යාවේ පුරාවස්තුවක් පාගන්න බෑ. කො? අල් උණුණු පුරාවස්තුව. මොකද? බංකරද බෙදලා යාපත යන්න පුළුවන්. ඉස්සර තිබිලා යන්න. මෙතනින්ද? ඉතින් මේ රජ කාලේ ගන්නේ? පුතුගීසි කාලේ. ඈ? අනන්තට වේද ගන්නකොට ඉරිගට්ටු. උඩට සර්දාතුනෝ ලී සොල්දර වගේ. ඒක නාම බලන්න. දැන් පියනවනේ. ඒත් මේ වගේ පොර තමයි පාවිච්චි කරනවා. මේ අලුත් කරන්නේ නැහැ. මෙයා report මේවත් ඒවම මේ කිචන් එක ඉන්නේ. ඔන්න අපි ආව අයිස්ක්‍රීම් කන්න මේ කම්මැලි දෙන්නත් එක්ක. මේ මේ ඔව් එළියෙම මේ පට්ට දෙනකක් ඉන්නේ. ඔන්න අපේ දෙවනි දවස අපි කරේ මුලින්ම බයික් රෙන්ට් කරන දැනකින් බයික් 3ක් ගත්තා අපි 6 දෙනාට. බයික් ටික අරගෙන අපි තෙල් ගහ ගන්නත් ඕනේ. ඒගොල්ලෝ මුලින්ම තෙල් ගහලා දෙනවා. ආයි හවසට බාර දෙනකොට අපි තෙල් ගහලා දෙන්න ඕනේ. ඉතින් අපි මේ බයික් තුනෙන් මුළු යාපනයේ වටේම ගියා. ඇත්තටම මේ බයික් වල යන ගමන නම් මාරම ලස්සන අත්දැකීමක්. ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් මේ ස්ථානය. බුදුරජාණන් වහන්සේ චූලෝදර මහෝදර අතර පැවති ගැටුම සංසිඳවල
ඇවිල්ලා විවේකී සුවයෙන් ගත කරපු ස්ථානය තමයි මේ ස්ථානය. 1960 වර්ෂයේ මෙම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කළ මධ්‍යම ප්‍රමාණයේ ස්තූප 57ක් පමණ සොයාගෙන තියෙනවා. මෙම ස්තූප ගල් හා හුණු ගල් වලින් නිර්මාණය කරලා තියෙනවා. ජනප්‍රවාදයේ පැවතින තව කතාවක් තමයි දිවයිනේ වැඩම කළ රහතන් වහන්සේලා 69කට විස සහිත ආහාර වළඳා අපවත් කිරීමෙන් පසුව උන්වහන්සේලාගේ භස්මාවශේෂ තැන්පත් කරලා තියෙන මෙම චෛත්‍යවල කියලා සඳහන් වෙනවා. ඉතින් අපි දැන් යන්නේ නාගදීපේ බලා. ඉතින් අපි නාගදීපෙට යන්න කුරිකට්ටුවාන් ජැටියට යන්න ඕනේ. එතනින් තමයි බෝට්ටු නාගදීපෙට ඩෙල්ෆ්ට් ඔය දෙකටම යන්නේ. ඉතින් නාගදීපෙට යන අතරතුර අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ යන්න ඕන ගමනක් තමයි මේ බයිසිකල් වල යන ගමන. මොකද වටපිටාවේ මේ සුන්දරත්වය කියන්න බැරි තරමට හරිම සුන්දර අත්දැකීමක් වුණා. මොකද අපි යන්න තියෙන්නේ දූපත් පැත්තෙන්. එක දූපතක ඉඳන් තව දූපතකට. අනිවාර්යයෙන්ම මේ ගමන ඕගොල්ලෝ ගියොත් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම අමතක නොවන ගමනක් වෙනව නිසකයි. අපි කට්ටුවාන් දුවදටයි කියන්නේ මේ නාගදීපේ ඩෙල් කියන දුප්පත් එකටම අපි කට්ටුවාන් ජැටියෙන් තමයි ඕක පිටත් වෙන්නේ. ඉතින් මේ අපි දැන් යන්නේ ඒ දුපතට. යන්න ඕගොල්ලෝ අපි දැන් මේ ඉන්නේ මේ නාගදීපේ තියෙන ලස්සන කෝවිලක් මේක. අඬෝ මේ සෑහෙන විශාල කෝවිලක් මේක මේ. මාර විශාල කෝවිලක්. හරිම ලස්සනයි. බලන්නකෝ මේ කෝවිල ඇතුළට යන්න නම් දෙනවා දන්නේ මේ මාරම විශාල කෝවිලක් තියෙන්නේ. දැන් යන්නේ පොයින්ට් පෙඩ්‍රෝ. එහෙම නැත්නම් ලංකාවේ අන්තිම කෙළවර පේදුරු තුඩුව බලන්න. ඔන්න අපි දැන් ඉන්නේ ලංකාවේ කෙළවරේ. කෙළවරේ කියන්නේ උඩම සක්කොට්ටයි. මේ තමයි ලංකාවේ අන්තිම මුදුන, අන්තිම කෙළවර.
ඉතින් මේ පේදුරුතුඩුව කියන ප්‍රදේශයේ 2011 හැදී පමණ ජනසංගණනය කරාට පස්සේ ඉඳලා තියෙන ජනගහනය 31351ක් පමණ. යන්නේ ආපනේ තියෙන තව සුවිශේෂී ප්‍රසිද්ධ ස්ථානයක් බලන්න කීරිමලේ පොකුණ. එහෙනම් පාට පිළිසිදු. ඉතින් ඊළඟට අපි ගියේ KKC බීච්. KKC බීච් කියලා කියන්නේ කංගසන්තුරේ බීච් එකට. ඉතින් හවසට මේ කංගසන්තුරේ බීච් එක හරිම ලස්සනයි. ඊට බැහැගෙන යන දර්ශනය හරිම ලස්සනයි. ඊට අමතරව කංගසන්තුරේ බීච් එක ළඟම තියෙන පරණ ප්‍රදීපාගාරය. මේක දැනට භාවිතා කරන්නේ නැති පරණ ප්‍රදීපාගාරය. ඔයගොල්ලෝ යාපනයේ ගියොත් මේකත් බලන්න පුළුවන්. ඉතින් ඔන්නේ සුන්දර ගමන නිම කරලා අපි රෑ ගියා යාපනයේ මාකට් එකට. ඉතින් අපි මිදි බලන්න ගියේ මේ ඕෆ් සීසන් එක නිසා මිදි නෑ, මිදි ගණන්. ඒ නිසා මේ අපි ගියා වෙන වෙන කෑම බලන්න. කෑම ගොඩාක් දාති තියෙනවා අපේ පැතිවල දකින්න නැති. සාමාන්‍යයෙන් ගහන්න තියෙන. ඉතින් ගොඩාක් ගණනුත් නෑ, ගොඩාක් ලාභත් නෑ. සාමාන්‍ය මුදලට අපිට ගන්න පුළුවන් කෑම තියෙනවා. ඉතින් ওই විදිහට අපේ යාපනයේ ගමන නිමා කරා. තවත් මෙවැනි සුන්දර ගමනකින් ඔයගොල්ලෝ හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.